හලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි පොඩි වැඩක් කරන්න යන්නේ. අද අපි ගෙනල්ලා තියෙනවා මාළු දෙන්න. අපි දෙන්නා අපේ අතන තියෙන පොණ්ඩ එකට දාගන්න ඕනේ. අපි නම් මාළු දෙන්නව බලමුකෝ. ඔව් මේ ඉන්නේ බ්ලූ ආකාර කියන මාළු වර්ගේ. මේ දෙන්නම මං ගත්තේ 850කට. මේ දෙන්නව ගත්තේ නම් අකුරණින් ඔයාලනේ මාළු දෙන්න ක්වොලිටි එක ඉන්නවා දැන් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ මේක අපි දෙන්නව ටෙම්පරේචර් ඇක්ලිමේට් එකට දාලා තියෙන්නේ මට කඩෙන් මාළු දෙන්නව ගේන වීඩියෝ එකක් නම් දාගන්න බැරි වුණා ඒත් මම ඔයාලට පස්සේ ඇක්වැරියම් ටුවර් එකක් දෙන්නම් මේ ඉන්නේ මේ මාළු දෙන්න නාවුලන්නේ ක්වොලිටි අපි එහෙනම් පොන්ට් එක පැත්තට යමු දැන් පොන්ට් එක පොඩ්ඩක් ඇරලා බලමු මෙතන ඉන්නවා කාෆ්ලා මේ කට්ටිය හෑන්ඩ් ෆීඩ් මේ කට්ටිය හෑන්ඩ් ෆීඩ් කාෆ්ලා මේකේ ඉන්නවා මේකේ කාෆ්ලා දෙන්නෙක් ඉන්නවා ආයි ගෝල්ඩ් ෆිෂ්ලා 5 දෙනෙක් ඉන්නවා ආයි ඉන්නවා මේකේ බ්ලැක් ටයිගර් ඔස්කලා දෙන්නෙකුත් ඉන්නවා ආයි ඉන්නවා රෙඩ් කට් ෆිෂ්ලා දෙන්නේ I know normal irrigation shark catfish ලා දෙන්නේ අපි ඒ ටික මේ මාළු දෙන්නව දාලා බලමු එහෙනම් මේ අපි මාළු දෙන්නව මෙතෙන් අරන් ඉමු මං අරන් එන්නම් උතන ඉන්න ඔය මාළු දෙන්න නම් ඉන්නවා එදෙන හොයාගන්න බෑ පොන්ට් එක පොඩ්ඩක් ජරා වෙලත් එක්ක තියෙන්නේ කවන්නේ අන්න ඉන්නවා අතන ඔයාලට පේන්නේ නැති මේ මෙතන කවන්න අපි පස්සේ මේකේ සුද්ධ කරන වීඩියෝ එකත් මම ගේන්න හිතන් ඉන්නේ අන්න යනවා මාළු දෙන්න ඔව් අපේ ග්ලාස් පොන්ට් එකේ ඉන්නවා මාළුවෙක් ඉන්නවා එයා පොඩ්ඩක් විශේෂයි මම දැනට නෝමල් උඩින් පෙන්නන්නම් මෙතන ඉන්න අපි මෙතනින් මම පෙන්නන්නම්කෝ එයා මෙහෙම පෙන්නන්නේ මම ඇතුලෙන් ඔයාලට පෙන්නන්න මෙන්න ඉන්නවා මාළුවා ඔයාලා කමෙන්ට් එකක් දාන් යන්න මේ මොකෙද්ද කියලා මම නම් දන්නවා මේ මොකෙද්ද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන් යන්න මේ ගොඩක් කට්ටිය කියනවා මේ මාළුවට මෙන්න මේ කොලේ හබරලා කියලා කියන්නේ මේවට මේවා දෙන්න හොඳ නැහැ කියලා ඇස්පේන් නැතිලා යනවා කියලා ඔයාලා එහෙම ඇස්පේන් නැතිලා යනවා නම් කමෙන්ට් එකක් දාන්න එහෙම දෙන්න හොඳ නැහැ කියලා එතකොට මට වෙන කොළ ජාතියකට මාරු වෙන්න පුළුවන් අපි දැනට මේකට නම් normal setup එකක් ගහලා තියෙන අරක තරම්වත් setup එකක් නැහැ මේකේ normal උළු කැට ටිකක් දාලා පොඩි අතන තිබ්බ මේ පැලයක් දාලා තියෙනවා එච්චරයි උඩින් net එකක් දාලා උඩින් පොඩි යකඩ දැලක් දාලා තියෙනවා මොකද මෙයාලා පයින්න බලනවා පොඩක් වතුර ලෙවල් එකත් මම උස්සලා තියෙන්නේ හින්දා පයින්න බලනවා ඔහොම තමයි දැනට තියෙන්නේ එහෙනම් අපි මේ පොන්ඩ් එක අපි එහෙනම් මේ මෙතන තියෙන පොන්ඩ් එක අස් කරන වීඩියෝ එකකින් ආය හම්බෙමු එහෙනම් මං ගිහින් එන්නම් බයි ඕ මේ ඉන්නේ මාළු දෙන්න ඔයාලටත් කලින් පෙන්නුවා ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ මේ පොඩි එක්කනා ඉන්නව නේද මේ පොඩි එක්කනාගේ මේ වරල් ටික පොඩ්ඩක් එහා පැන්න ළමයි අන්න යනවා මේ මෙතන ඉන්නේ ආර යන්නේ දැන් අපි ලොකු එක්කනා විතරයි දාගන්න තියෙන ආය යාවල් අල්ල හිටියොත් එයත් යනවා එහෙනම් අපි මෙහෙම දාගමු මේ වතුර එක පිටින්ම දාගන්නවා මේ කඩේ වතුරයි මේ අපි මාළුවා ගෙනාපු වතුරත් එක්ක තමයි අපේ පොන්ඩ් එකේ වතුරත් එක්ක මික්ස් කරලා තියෙන්නේ අපි එනම් මාළු දෙන්නව දාගමු ඔන්න මාළුවා නම් ගියා පොඩ්ඩක් බලන්න මාළුවා යනවාද කියලා